Hi guys, sitting on මම අද වලට ගෙනාවා ට්‍රක් ගේම් එකක් කරලා මම කලින් ගේනවා කියලා පොඩි වීඩියෝ කෑල්ලක් දාලා තිබ්බා විනාඩි 2ක විතර. ඉතින් මම අද වලට වෙලාවක හම්බුන එකේ මේ ගේම් එක ගේන්න හිතුවා. ඉතින් සද්ද ඇහෙනවනේ උඹලට. වහිනවා වගේ මට හිතෙන්නේ. දැන් තාම මම රෝලින් වෙනවා. මම වහින්නේ නැද්ද මන්දා? හරි කමන්න අපියන්. ඉතින් මචං කියන්න කලින් තියෙන්නේ ඔයාලා කවදාවත් මේ වගේ වීඩියෝ එකක් බලද්දි ඒ වීඩියෝ කරන එක සබ්ස්ක්‍රයිබ් නොකර ඉන්න එපා. මොකද ඒ වීඩියෝ කරන කෙනා මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් එකක් බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන්. ඒ හින්දා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කමෙන්ට් එකක් දාන්න. හොඳ එයාට ආයෙ මේක තව ඉදිරියට කරන්න පුළුවන් විදියට හිතෙන්ද කමෙන්ට් එකක් දාන්න. හරිද? හරි. ඉතින් අපි දැන් ඔහොම යන්. හරි බං. මෙහෙම හරවමුද? කක්කයි මහත්තයෝ. කැපුවනේ සල්ලි. පාකේඩ කරන්න එපා ඕයි. තාම එක සතයක් හම්බ කරගත්තේ නැහැ. හරි එක්සිට් වෙන්නයි තියෙන්නේ ඉතින්. මං හිතන්නේ උඹලා මේ ගේම් එක ගහලා තියෙන ඇති කලින්. දැනට මේක තමයි ට්‍රක් ගේම්ස් අතරින් මම දන්න විදිහට 3 මිනිට වගේ හොඳට තියෙන ගේම් එක. කක්කියයි මහත්තයෝ. ඔටෝ ඇක්සලරේටර් එකෙන් දාලා ලෝමු. හරි බං ඔහොම ලෝගන යන් ගැම්මට 173ක් යනන්න තියෙනවා කිලෝමීටර්. ඔටෝ ඇක්සලරේටර් එකෙන් දාමු. අවුලක් නැහැ. සයිඩ් එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවට. වීඩියෝ රෙකෝඩ් කරනවා YouTube එකට දාන්න. හරි බං ඉතින් ඩැමේජ් ෆුල් ගේන් ඩැමේජ් 3ක් විතර උනේ. වැඩි ගණන් ගන්න එපා ඉතින්. එක්සිට් රයිට් ඒ කියන්නේ අයින් සිග්නල් එක දාලා ගම්මට. නැත්නම් ඉතින් මේක ඉන්න ගොබ්බ හැට් උඹලා දන්නවනේ. ඒකටත් මගෙන් ශල්ලි කපයි. මේ පැත්ත සෙට් කරන්න අඩිත් අපි ගමු නැත්තම් ඩැමේජ් දැන් ඉතින් ඔටෝ ඇක්සලරේටර් එකෙන් දාලා අන්න තමයි තියෙන්නේ. හරි අපි මේක එලවලා අන්තිම වෙනකම් වීඩියෝ එක රැඳෙන්න. ඉතින් කිව්වා මතකනේ ලයික් බටන් එක ක්ලික් කරන්න. මොකද මේ වීඩියෝ කරන එනවා ඔයාලගෙන් ලයික් එකක් බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් ඉතින් කමෙන්ට් එකක් දාන්න. වැඩි දෙයක් නෙමෙයිනේ බං. නිකන් ඉතින් අත තිබ්බ එව්වා ඉවරයිනේ බං. චරලාත බේබි මෙච්චර මේව හොඳද කියේ බල බල ඉන්න දෙයක් නෑ.
ඇඟිල්ල තිබ්බ එබුවා තෙලුත් ඉවර වීගෙන යනවා චුට්ට ඉවර වෙනවා තෙලුත් යක්කි කයි හිර වුණා ඉතින් බම් මේගොල්ලෝ අපිට ඔන්න ෂටර් එක මෙහෙම පහල් කර හැකි ඒව අවශ්‍ය නැහැ එතකොට සද්ද බද්ද වැඩි වෙනවා සහන ශබ්ද පිට වෙන්න ගන්නවා ටික වෙලාවකින් හරි බං දැන් තියෙන්නේ අපිට අර ඉස්සරහින් පංගරය ඉස්සර ගන්න මහා ජරා සතෙක් කෝකා මේක දාන්න හොඳ නෑ ඔය ලක්කෑපුවොත් එකපාර මට මෙතන කෑ ගහන්න එක කයයි මහත්තයෝ කියලා ඉස්සරෙන් හරවන්නත් තියෙනවා දකුණට යම් පොඩ්ඩ läගුත් වෙනවා දෙක තුන මැප් එකකට වැඩ කරන හින්දා හරි බං තව ටිකයි කිලෝමීටර් 27යි තියෙන්නේ යක්කිකයි මහත්තයෝ දැන් මෙතනින් අපි දකුණට හරවන්න ඕන නැවකද කොහෙද යන්න තියෙන්නේ ඔව් බන් නැවක යන්න තියෙන ගැම්මට මම මේ මිෂන් කලින් ප්ලේ කරලා තියෙනවා නැව යන මිෂන් එක තමයි ආසම් මිෂන් එක කිලෝමීටර් ගාණක් අපි නැවේ ගියා ඊට පස්සේ ආතල්ලගේ ෆෝන් එකේ අර තියෙන්නේ බන් නැව අතන උඩ පේන කොළපට කොටුවක් වගේ එකක් තියෙනවා ඒ කොටුව කරා ගිහින් මේක නවත්තන්න තියෙන්නේ එතකොට නැව නැව යන්න පටන් ගන්නවා හරි ඔය තියන්නේ දැන් ඉතින් නැවේ යන්න තමයි තියෙන්නේ හැම ඉතින් දැන් යන්න නැවේ යන ගමන් ඉතින් කියන්න තියෙන විස්තර ටිකක් කියන්නම් හැමදාම කියන ටික තමයි ඉතින් වරායට කිට්ටුයිද හොඳයි ඔයාලත් ඉතින් ට්‍රක් ගේම්ස් වලට ආසයි නම් මේ වගේ ගේම් එකක් ප්ලේ කරලා බලන්න සුපිරියා ඉතින් quality මේ සොක්ස් අතරින් අරන් දෙන ගේම් එක ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ගේම්ස් PC වලත් තියෙනවා PC ගන්න කෙනෙක් නම් ඔයාලට PC වලින් මේක ප්ලේ කරන්න පුළුවන් එතකොට PC එකේ මීට වඩා පොඩ්ඩක් quality lag කරනවා අඩුයි RAM එක ඉතින් ඒක ගන්න තියෙන්න ඕන මම PC නෙමෙයි ඉතින් මම මොබයිල් නේ බා හරි තා කිලෝමීටර් 75යි එලවන්න තියෙන්නේ ජබ ගග ඊළඟ පාර තියෙන ගුඩ්ස් කියවා නැත්නම් වාහන කිලෝමීටර් කක්කයයි මහත්තයෝ හැප්පුවනේ මාව දෙප්පන් කර පයියෝ ඉද්දියම තමයි ඉතින් ඒක ගණන් ගන්න දෙයක් නැහැ දැන් ඉතින් එරවන්න දාන තියෙන ඔටෝ ඇක්සලරේටර් එකෙන් දැම්ම දැන් මට ස්ටීරින් එක හරව ඉන්න විතරයි තියෙන්නේ අවතල් එකේ තව 68යි තියෙන කිලෝමීටර් දැන් ඉතින් හරව අවතල් එකේ යන්න තියෙනට බලලා මේ ගේම් එක ගහලා තියෙන කට්ටියෙන් මම මේක අහන්නේ ගේම් එකේ කලන්තයක් එහෙවිලා නැද්ද මට සාරට කලන්තය આવොත් නම් උඹලට වෙන්නේ කලන්තය එන්නේ කොහමද ආපුවම මොකද්ද කරන්න ඕනි කියලා හරි ඒක හරියන්නේ නැහැ මෙහෙම යන්න
හලින් තාම මොනවද කියන්න තියෙන්නේ කියලා මතක් කරන්න ඕන. කියන්න තියෙන දේ සේරම ටික කිව්වා බං. උඹලට මේ වගේ සුපිරි තව ට්‍රක් ගේම් සම්මුණ නම් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් වුණොත් ගහලා ඒවත් උඹලට වෙන YouTube එකට දාන්න. හරිනේ හැප්පුණා. කමන්නේ. වේතිකාව ජීවිතේ මගේ කියලා කිව්වලු. ඒක කියන්නේ බං අපේ කවුද දන්නේ මම දන්නෙත් නෑ. ඉතින් බ්‍රෝස්ලා ගැම්මට මේක කරන් යන්නම ඕන. YouTube කරනවා කියන්නේ ලේසි පාස්වර්ඩ් නෙමෙයි හැබැයි හරියට කරගත්තොත් සුපිරි හරියට කරගත්තොත් ඉතින් හරියට කරලා වැඩ එක වගේ හිටියන ඉතින් හරි එක්සිට් වෙන්නයි තියෙන්නේ. ලැග් වෙන්න ගත්ත ෆෝන් එක කක් අයයි එහෙනම්. තව කිලෝමීටර් 36යි තියෙන්නේ ලවන්න 35යි. කොහොද දන්නේ නැත්තේ හැප්පිලා වගේ. මේ ටික ඇද්දුත් ඉස්සරහට කලින් පාරක් හම්බෙන්නේ නෙලවුව හැකි. I think අත්තේ අත්තක තියෙත්තේ කියලා මම හිතන්නේ ආයෙ අපිට හයිවේ එකක් සෙට් වෙන්නේ නැහැ මෙතන එක්සිට් කරායින් පස්සේ. තව කිලෝමීටර් 27යි ලවන්නක් තියෙන්නේ. මෙතන ඉතින් කෙලින් මාරනේ. ඉස්සර රතු පාට ගහලා තියෙන ස්ටොප් කියලාද නෑ නේ. ඒගොල්ලන් ස්ටොප් තමයි. අට යන්න තියෙන්නේ එතනින් හැරිලා නේ. අපි එතනින් හැරිලා ඒ කරේ ගහලා තියෙන්නේ. මට යන්න ඒකත් දාලා ඉන්නේ. කක් කියාලි මහත්තයෝ ආයෙ පාරක් හැප්පුණා. පඩුවෙකුත් යන්නේ නෝ. තව කිලෝමීටර් 18යි අන්තිම ටික ගැම්මට එලවන්න ඕන. ලැග් වෙන එක තමයි ඉවසන්න බැරි. කන්ටෙන් කිලෝමීටර් 12යි අර අයිනිමට මැප් එකෙන් පේනවා ඇති. බාණ්ඩ තියෙන්නේ කොහෙද? කක්කයයි. මං හිතුවා හැප්පුණා කියලා. තව කිලෝමීටර් 9යි. හරි එක්සිට් එක තියෙන්නේ ගන්න. පල්ලමනේ ඉතින් ඔහෙයි. අන්තිම ටික සුන්දර ගමනක අවසානයේ තමයි ඉතින් අපි මේ විඳින්න යන්නේ. එතනින් ගිහින් දකුණට අම්මට සිරි කලර් ලයිට්. කමන්නේ සල්ලි ටිකක් හරි කපාගෙන යනවා. වීඩියෝ ඉක්මනින් ඉවර ගන්න ඕන. තව ටිකයි කිලෝමීටර් 2යි ඉස්සරහින් දකුණට හරවන්න ඕන. එතනට හැරෙවයින් පස්සේ ෂන් එක ඩවුන්.
හරි බං මිෂන් එක ඉවර කරා. thank you හැමෝටම subscribe කරන්න.